මම මට පුළුවන් උපරිමේ කරලා තියෙන්නේ. ඊට එහා මම තව කරන්න දෙයක් නැහැ. ඔයාට පුළුවන් උපරිමේ ඒක නම් ඒකෙන් එන රිසල්ට් එක මොකක් වුණත් කමක් නැහැ මං කියන්නේ. දැන් වැඩේ වෙලා තියෙන ඕගොල්ලෝ උපරිමේ කරලා නැහැ නේ තාම. ඔයාලවත් දන්නේ නැහැ ඔයාගේ පොටෙන්ෂල් එක මොකක්ද කියලා. හරි. එහෙම කරලා ඉන්නේ රිසල්ට් එකට ඔයාගේ ඉරණම තීරණය කරන්න දෙනවද? ඒ ලෙවලින් සියලු දෙනාගේ ඉරණම තීරණය වෙන්නේ නැතුව ඇත්ත. හැබැයි ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගේ ඉරණම ඒකෙන් තීරණය වෙනවා. සමහරක් වෙලාවට ලේසියෙන් යන්න පුළුවන් තැන් ගොඩක් ඒවා අමාරුවෙන් යන්න වෙනවා ඒ ලෙවල් නැත්නම්. ඒ ලෙවල් වලින් මොකක් හරි කරනවා කියන්නේ Tamanට තමන්ගේ දෙයක් හදාගන්න බෑ කියන එකක් නෙවෙයි. ලංකාවේ මිනිස්සු එහෙම එක්කුත් හිතන් ඉන්නවා. කැම්පස් ගියොත් ජොබ් එකක්. එළියේ හිටියොත් තමයි අර මොකක් හරි වෙන තමන්ගේ දෙයක් ගොඩ නැගෙන්න කියන්නේ. එහෙම වගුලක් නෑ. කැම්පස් යන ගමන් ඕන දෙයක් කරන්න පුළුවන්. තමන්ගේ ඕන දෙයක් තනියෙන් ගොඩ නගන්න පුළුවන් කැම්පස් යන ගමන් ලස්සන බැලන්ස් කරගෙන. ඒක තමන්ගේ හැකියාව. හරි. ඒ නිසා මේ එහෙම එක්කුත් නෑ. ඩිග්‍රී එකක් තියෙනවා කියන එක තව දෙයකට බාධාවක් නෙවෙයි. ඒක සහනයක් මිසක්. මාර හයියක් තමන්ගේ දෙයක් හදාගෙන යනකොට මොකක් හරි වෙලා ඔකට කෙලවුනොත් අවුලක් නෑ අපිට පය ගහන්න අත්ත